සුබ දවසක්. අද 7 වෙනි පාඩම උදාන සහ සත් සතිය. බුදුරජාන් වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීමත් සමග තණ්හාව සත්වයන් නැවත නැවත සසර දුකට පමුණවන බවත් මධ්‍යම ප්‍රතිපදා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් එහි ප්‍රතිඵලය සිත විසංස්කාර කොට තෘෂ්ණාව ෂය වූ නිර්වාණ අවබෝධයට පත්විය හැකි බවත් අවබෝධ කරගත් සේක. අතිශය දීර්ඝ කාලයක් භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයේ පිණිස පාරමී දම් පිරූසේක. අවසානයේ ලෝකයේ යථා ස්වභාවය කිසිම ගුරුවරයෙකුගේ උපදේශයක් නොමැතිව තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත් සේක. බුද්ධත්වයට පත් වූ පසු සිතෙහි හටගත් නිරාමිස ප්‍රීතිය මෙසේ උදාන ගාථාවෙන් වදාළ සේක. මෙය පළමු බුද්ධ වචනයේ දෙසත් හඳුන්වන. අනේක ජාති සංසාරං සන්දා විස්සං අනේපිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනම් පුනම් ගහකාරක දිට්ඨෝසි පුනගේහන් නකාහසි සබ්බාතේ පාසුකා භග්ගා ගහකෝටම් විසංකිතා විසක්කාරං ගතං චිත්තං තණ්හානං කය මජ්ජක. නැවත නැවත ඉපදීම දුකකි. පංචස්කන්ධය නැමැති ගේ තනන වඩුවා සොයමි මෙතෙක් සසර පුරා විද්දෙමි. තණ්හා වඩුව මා විසින් තා දක්නා ලද්දේය. නැවත තා මට ආත්ම භව නැමැති කිය නොසා දන්නෙහිය. තාගේ සියලු කෙලෙස් නැමැති පරාල හා අවිද්‍යාවක් හැනි මඩල මා විසින් විනාශ කරන ලද්දේය. මාගේ සිත නිවනට පැමිණියේය. තෘෂ්ණාව ෂය වූ අරහත් ඵලයට පත්විය. බුද්ධත්වයේ ලබා සති 7ක් ගතවනතුරු බුදුන් වහන්සේ බෝධීන් වහන්සේට නුදුරු තැන්වල නිරාමිස ප්‍රීතියෙන් ගත කළ සීක. පළමු සතිය. සම්බුද්ධත්වයේ ලද බෝමැඩ විජය පරයන්කෙන් වැඩ සිටීම. බුදුරජාන් වහන්සේ අරහත් ඵල සමාපත්තියට සමවැද විමුක්ති සුවයෙන් වැඩ සිටීම. පටිච්ච සමුප්පාද ධර්මය මුල සිට අගට හා අග සිට මුලටත් මෙනෙහි කිරීම. බුදුන් වහන්සේ තවමත් බුද්ධත්වයට පත් වූ නැතැයි දෙවිවරු සැක පහළ කිරීම. මෙම සැකය දුරු කිරීමට බුදුන් වහන්සේ ප්‍රථම වරට යමා මහ පෙරහර දැක්වීම. දෙවන සතිය. අනිමිස ලෝචන පූජාව සිදු කිරීම. එනම් තමන් වහන්සේට බුද්ධත්වයේ සඳහා සෙවන සලසා දුන් බෝධි වෘක්ෂයට ගෞරවයක් ලෙස සතියක් බෝධීන් වහන්සේ දෙස ඇසපිය නොහෙලා බලා සිටීම. තෙවන සතිය. රුවන් සක්මන. එනම් බෝමැඩත් අනිමිස ලෝචන පූජාව කළ ස්ථානයත් අතර නැගෙනහිරට හා බස්නාහිරට සක්මන් කිරීම. සිව්වන සතිය. රුවන්ගේ වැඩ සිටීම. බෝධි වෘක්ෂයට වයම දෙසින් රුවන්ගේ පිහිටා තිබී ඇත. එහිදී තමන් වහන්සේ අවබෝධ කළ ධර්මය ගැඹුරින් මෙනෙහි කරන්නට විය. අභිධර්මය මෙනෙහි කරන විට සිත ප්‍රසන්නතාවෙන් ප්‍රවිත්‍ර විය. එනිසාම සිරුරින් සවනක් බුදුරැස් විහිදීම. පස්වන සතිය. අජපාල නුගරක මුල වැඩ සිටීම. බුදුන් වහන්සේ වැඩ හිඳ ධර්මයේ නුවණින් සලකමින් විමුක්ති සුවයෙන් ගත කිරීම. එක් මාන්නාදික උහුංක ජාතික බ්‍රාහ්මණයෙක් උන්වහන්සේ වෙත පැමිණ ප්‍රශ්නයක් විමසීය. එනම් ගෞතමය කවර කරුණක් නිසා බ්‍රාහ්මණයෙක් වන්නේද? බ්‍රාහ්මණයෙකු බවට පත් කරන ධර්ම කවරේද? බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ යෝ බ්‍රාහ්මනෝ බාහිත පාප ධම්මෝ නි හුහුක්කකෝ නික්කසාවෝ යතත්තෝ වේදන්තකු චූසිත බ්‍රහ්මචරියෝ ධම්මේනසෝ බ්‍රහ්මවාදං වාදෙය්‍ය යස්සුස්සදා නත්ති කුහිංචි ලෝකේ. මේ අදහස නම් පව් දුරු කළ අනුන් හෙලා දැකීම් වශයෙන් උහුංකාරී නොවන එනම් හුම් යයි උපහාස නොකරන සුරු කෙලෙස් කහට නැති භාවනාවෙන් සිත සංවර කළ සතර මඟ නුවණින් නිවන් කරා පැමිණිය මාර්ග බ්‍රහ්මචර්යාවේ වාසය නිමා කළ ලෝකයේ කිසිම අරමුණක් රාග, ද්වේෂ, මෝහ, මාන, දෘෂ්ටි වශයෙන් නොගන්නා ඒ පුද්ගලයා බ්‍රාහ්මණයෙක් ලෙස ඇමතීමට සුදුසුය. ඒ බමුණා නලල රැහැලි නංවා හිස සොලවා යන්න ගියේය. බුදුරජාණන් වහන්සේගේ සිත සසල කිරීමට මාරයා විවිධ උපක්‍රම යෙදවිය. විවිධ වෙස්ගෙන බුදුන් වහන්සේ ඉදිරියට පැමිණීම. මහා ඇතෙකුසේ තම දියණියන් තිදෙනා වන තණ්හා, රති, රඟා විවිධ රැඟුම් පාමින් බුදුන් වහන්සේ රාගයෙන් පෙළඹවීමට යැවීම. බුදුන් වහන්සේ මාරයාගේ උපක්‍රම හඳුනාගත් සේක. මාරයා නැවත වරක් පරාජය විය. ශ්‍රී සද්ධර්මය තමන් වහන්සේගේ ගුරුවරයා ලෙස සැලකීමට පස්වන සතියේදී තීරණය කරන ලදී. සයවන සතිය. අජපාල නුගරක සමීපයේ මුචිරින්ද නම් වෘක්ෂය මුල වැඩ සිටීම. ඒ සතිය පුරාම අකලට මහා වැස්සක් ඇදහැරින. මුචිරින්ද වෘක්ෂය අසල මුචිරින්ද නම් විලක් විය. ඒ විලෙහි වාසය කළ මුචිරින්ද නාගරාජයා
බුදුන් වහන්සේ නොතෙමෙනසේ සතිය පුරාම සෙවන සැලසීම. සත්වන සතිය. රාජායතන කිරිපල් වෘක්ෂය සෙවනෙහි වැඩ සිටීම. බුදුරජාණන් වහන්සේ අරහත් ඵල සමාපatti සුවයෙන් වැඩ සිටීම. උතුම් බුද්ධත්වයට පත් වූ දින සිට දින 49ක් පුරා බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීමේ ප්‍රීතිය බුදුරජාණන් වහන්සේ තුළ විය. තමන් වහන්සේ වටහාගත් ගැඹුරු ධර්මය කාමයෙන් මතු සත්වයාට කෙසේ හෝ පැහැදිලි කර දිය යුතුය යන්න මේ සතිය තුළදී විමසා බැලූසේක. මේ විදිහට තමයි සතිය ගත කළේ බුදුරජාණන් වහන්සේ. අපි දැන් බලමු සතිය වඳින ගාථාව. පඨමං බෝධි පල්ලංකං ဒ ුතියංච අනිම්මිසං තතියං චංකමනං සෙට්ටං චතුත්තං රතනාගරං පංචමං අජපාලංච මුචලින්දේන ජට්ටමං සත්තමං රාජායතනං වන්දේතම් මුනි සේවිතං. තේරුම පළවෙනි සතිය බෝධි මූලයේ වැඩ සිටීම. දෙවන සතිය අනිමිස ලෝචන පූජාව. තෙවන සතිය රුවන් සක්මන. සිව්වන සතිය රුවන්ගේ වැඩ සිටීම. පස්වන සතිය අජපාල නුගුරු කුමල වැඩ සිටීම. සයවන සතිය මුචලින්දනා රජු සෙවන. සත්වන සතිය රාජායතන කිරිපල නුගුරු කුමල වැඩ සිටීම. මේ ආකාරයට 7 වෙනි පාඩමත් මෙතනින් අවසන් වෙනවා.